Hello, welcome to my YouTube channel. අද අපි යන්නේ රිවර්ස්ටන් යන මග අතරතුරේදී අපිට හම්බුණා ලස්සනම වෝටර්ෆෝල් එකක්. ඒ තමයි බමරකිරි ඇල්ල. අපි ගිහින් බලමු කොහොමද කියලා. වෝටර්ෆෝල් එකට හැරෙන තැනම කඩයක් තිබ්බා. අපි එතනින් අහලා බෑග්ස් හෙල්මට් එයාලා ගාවින් තියලා ගියා. අපි දැන් ඇල්ලට පයින් යන ගමන් තමයි ඉන්නේ. අපිත් ආවේ ෆස්ට් ටයිම්. මීටර් 200ක් වගේ තමයි පයින් යන්න තියෙන්නේ ඇල්ල ළඟට. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඇල්ල ළඟට. ලස්සන පාලමක් තියෙනවා. ඒකට නම් යන්න දෙන්නේ නැහැ කාටවත්ම. මොකද අනතුරුදායකයි කියලා බෝඩ්ස් ගහලා. හරිම ලස්සනයි වෝටර්ෆෝල් එක. ඔයාලත් ඇවිල්ලා බලන්න. ඒ වගේම පරිස්සමින් දැන් බෑග්ස් තිබ්බ කඩේට තමයි ඇවිල්ලා ඉන්නේ. අපි රස රොටියක් කාලා උණුවෙන්ම ප්ලේන් ටිකකුත් බීලා තමයි යන්නේ. මාරම රස පාටයි. අපි කාලා බලමු. හරිම රසයි ඒ රොටි. ඔයාලත් ආවම අනිවාර්යෙන්ම රොටි කඩෙන් රොටියක් කාලා යන්න. අපි දැන් රිවර්ස්ටන් යන ගමන් තමයි ඉන්නේ. රිවර්ස්ටන් යනවා නම් අනිවාර්යෙන්ම බයික් එකක තමයි යන්න ඕනේ. ඒ වයිබ් එක නම් මාරම ලස්සනයි. ඕනෙම වාහනයක යන්න පුළුවන් පාකින් එක ගාවටම. යන පාරේ ලස්සනම තැන් පටන් ගත්තා. අපි දැන් ගිහින් බලමු ඉස්සරහට කොහොමද කියලා. හැමතැනම දිය පහරවල්. ඒ වගේම ලස්සන තේ වතු, රබර් වතු පහු කරගෙන තමයි යන්න තියෙන්නේ. නිවාඩුවට යන්න සුපිරිම ගමනක්. අපි ආවේ වන් ඩේ ට්‍රිප් එකක්. ඔයාලට ඉන්න තැන් නම් මෙහෙ ඕන තරම් හොයාගන්න පුළුවන්. හොටෙල්ස්, ඒ වගේම කබානාස් මේ හැමතැනම තියෙනවා. මම ගෙදරින් රසමනස රූඩල් එකක් හදාන් ආවා. මොකද අපේ හබියට හැමතිස්සෙම බඩගිනි වෙනවනේ. කෑම ගන්න වුණත් ගමේ කඩ තියෙනවා. ඒ වුණාට අපි රස කෑම එකක් ගෙදරින්ම හදාන් ආවා. අපි දැන් රිවර්ස්ටන් වලට ලං වෙලා ඉන්නේ. මෙහි ඉඳන්ම වාහන පාක් කරලා තියෙන්නේ. අපි දැන් ගිහින් බලමු ඉස්සරහට. මේ හරියනම් ටිකක් ට්‍රැෆික් එක වැඩි. මොකද ලොකු වාහනයක් ආවහම ඉස්සරහ හිර වෙලා තිබ්බොත් ට්‍රැෆික් එක. මේ හැමතැනම කඩ තියෙනවා. බඩ ඉරඟු, අච්චාරු, රස කෑම ගොඩාක් ගන්න පුළුවන්. අපි දැන් පාක් එකටයි යන්නේ. අපි රස අම්බ අච්චාරුවකුත් අරගෙන තමයි යන්නේ. යන තැනම කූඩැල්ලන්ට ස්ප්‍රේ කරනවා. රුපියල් 50ක් දීලා ස්ප්‍රේ කරගෙන යන්නයි තියෙන්නේ. එක්කෙනෙක්ට රුපියල් 50ක් ගන්නවා.
කැමති නම් ස්ප්‍රේ කරන්න පුළුවන්. අපි දැන් ඉන්නේ ටිකට්ස් ගන්න තැන. එක්කෙනෙක්ට රුපියල් 75ක ටිකට් එකක් තමයි ගන්න තියෙන්නේ. අපි දැන් උඩට යන්නයි හදන්නේ. අපි ගිහින් බලමු කොහොමද කියලා. මාරම මහන්සි ළමයි මම නම් හදි දාගෙන උඩට නැග්ගේ. මොකද හරිම සීතලයි ඒ වගේම මාරම මීදුම. කොහොම හරි අමාරුවෙන් හරි උඩටම આવොත් ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. අද නම් හුළඟ අඩුයි. මම මීට වඩා හුළඟක් දැකලා තියෙනවා වීඩියෝස් වල. එක පාටම මීදුම වැඩි වුණා. අපි දැන් ඉස්සරහට යමු. අපි ආපු ලස්සන ප්ලේස් එකක්. ඔයාලත් නිවාඩුවක් හම්බුන ගමන්ම අනිවාර්යෙන් රිවර්ස්ටන් ඇවිල්ලා බලන්න. එක පාරටම වහින්න ගත්තා. ඒ වුණාට අපි කුඩයක් අරගෙන ආවා. කුඩේ ඇතුළවත් ඉන්න බෑ. මොකද මාර විදිහට හුලා. මෙහෙ වෙන ඉන්න තැනකුත් නැහැ. තෙමීගෙන තමයි ඉන්න වෙන්නේ. කොච්චර සීතල වුණත් වතුර කිව්වොත් නම් අත අරින්නම බෑ. අපි දැන් හිමින් පාකින් ඒරියා එකට යන ගම. මාරම සීතලයි. හැම තැනම කූඩැල්ලෝ ඉන්නවා. ඔයාලත් එනවා නම් පරිස්සමට. ඇඟේ සීතල යන්නත් එක්ක අපි හොට් මයිලෝ එකක් බොන්න ආවා. අපි දැන් හොට් මයිලෝ එක බීලා අපි දැන් ගෙදර යන්නයි හදන්නේ. ඔයාලත් රිවර්ස්ටන් අනිවාර්යෙන්ම ඇවිල්ලා බලන්න. ගියපු අය අමතක නොකර කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම ඔයාලගේ අත්දැකීමුත් අපිට කියන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. ලස්සන වීඩියෝ එකක් එක්ක ආයෙ හම්බෙමු. බයි බයි.